Rhythm of Japan අපේ channel එකට ඔයගලන් සාදරයෙන් පිළිගන්නවා. මුල්ම වතාවට අපේ වීඩියෝස් බලන කෙනෙක් නම් ඔයා subscribe කරගෙනම අපේ channel එකට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අද අපි ආවා දෝනින දෙන්නට ඇඳුම් අරන් දෙන්න. මෙන්න මේ shop එකට. ජපානයේ තියෙන baby kids එකට. අපි ගියේ සැප්තැම්බර් මාසේ 3 වෙනි සතියේ වගේ. ඒ වෙනකොට මේ දාලා තිබ්බ ඇඳුම් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඕටම් එක සරත් කාලේනේ. ඊළඟට එන්නේ ඉතින් සීත කාලේනේ. අපි යමුකෝ ඇතුළට බලන්න මොනවද තියෙන්නේ කියලා. මේ ෂොප් එකේ බබාලට ඕනේ කරන හැම බඩුවක්ම වගේ තියෙනවා. විශේෂයෙන්ම ඇඳුම්, සපත්තු, ඊළඟට ස්කූල් එකට ඕනේ කරන බඩු, ඒ වගේම මොන්ටිසෝරි ඩේ කෙයාස් වලට ඕනේ කරන දේවල්, ඒ හැම දෙයක්ම මේ ෂොප් එකෙන් ගන්න පුළුවනි. අලුත උපන් බබෙකුගේ ඉඳලා අවුරුදු 13ක් 14ක් වගේ වෙනකම් බබාලට මේකෙන් ඇඳුම් ගන්න පුළුවන්. සෙන්ටිමීටර් 160 වෙනකන් සයිසස් තියෙනවා. මේ ෂොප් එකේ බඩු ගොඩක් ගණන් නැහැ. සාමාන්‍ය මිල ගණන් වලට ගන්න පුළුවනි. ඒ වගේම තමයි මෙහි සීසන් එක මාරු වෙනකොට ඒ ගෙවිගෙන යන සීසන් එකට අදාළ ඇඳුම් සේල් දානවා. සමයකට අදාළ ඇඳුම් තමයි සේල් දාලා තිබුණේ. දැන් වැඩිපුරම විකුණන්න තියෙන්නේ ඕටම් එකට සහ වින්ටර් එකට ගැලපෙන ඇඳුම්. බලන්නකො ලස්සන කියුට් ඇඳුම් තියෙනවා බබාලට. මොන්ටිසෝරි ඩේ කෙයා එකේ වගේම ඉස්කෝලේ බඩු ලිස්ට් එක අරන් ආවම මෙතනින් ගොඩක් දේවල් ගන්න පුළුවනි. මම හිතනවා ජපානයේ ඉන්න ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මොකද මම මිල ගණනුත් පැහැදිලිව පේන්න වීඩියෝ කරගත්තා. ඒ වගේම ජපානයට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයගොල්ලන්ටත් බබාලා ඉන්නවනම් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. අර මම කලින් කිව්ව සේල් දාලා තියෙනවා කියලා. මෙන්න මේවා 199ට දාලා තියෙන්නේ. මේවා සමයකේ දාලා තිබ්බ ඇඳුම්. මෙහි ගොඩක් අය මෙහෙම කරනවා. දැන් මේ සමයකට දාලා තියෙනවනේ සේල්. එතකොට ඒවා අරගෙන ඊගාව අවුරුද්ද සමයකට අඳින්න තියාගන්නවා. ගාන අඩුවන්නේ දාලා තියෙන්නේ. ඉතින් ඒක ලාභයි. ඒ වගේ හැම සීසන් එකකදීම එහෙම ඇඳුම් කලින්ම අරන් තියාගන්නවා. මේ වගේ ගොඩක් ඇඳුම් තියෙන ෂොප් වලට ආපුහම කෝක තෝරගන්නද කියලා හිතා ගන්න බෑ. ඒ තරම් ලස්සන ඇඳුම් තියෙනවා චූටි බබාලට. මේ වගේ ප්‍රයිස් බලනකොට ලංකාවේ ප්‍රයිසස් වලටත් වඩා ගොඩක් අඩුවට ගන්න පුළුවන්. අපි මේ වීඩියෝ එක ගන්න දවස්වල යෙන් 199 ඉඳලම ඇඳුම් තිබ්බ සේල් දාලා.
見て。あとはここ。さ、これなんだ。これ何かබලන්නකො මේ සපත්තු තියෙන හරිය. හරි ලස්සනයිනේ. චූටි බබාලට කියුට් සපත්තු ගන්න පුළුවන්. Shoes.私も shoes. これ私ねえねえこれかわいいねいいねかわいいねえねえ어른들은 왜 이렇게 말이야 응? 이렇게 멀고 뜨거운 데로 오지 마세요 බලන්නකො ලස්සන ලස්සන ෂූස් තියෙනවා පොඩ්ඩන්ට. මේ තියෙන්නේ බබාලගේ පැම්පස් තියෙන ඒරියා එක. මොන වගේවද? මේකයි ඒව දාන්න මේකට තියෙනවා. අපේ කට්ටියට මේවා මේක අපේ කට්ටියට තියෙනවා. මේ මටත් තියෙන එක අපේ කට්ටියට තියෙනවා. මේක ඔයාලගේ. මේක අපේ. නෑ අපේ මේ සයිස් එකට නෙමෙයි. චූටි අද. මම දැක්කා ඒක චූටි කියන. කට්ටියට උඩ විතරයි.
මේ සයිඩ් එකේ තියෙනවා බබාලගේ පොත්. ඒ වගේම ස්ටේෂනරි අයිටම්ස් තියෙනවා. මේ තියෙන්නේ බබාලගේ ටොයිස්. බලන්නකෝ පොඩ්ඩක් එකක් ආවම බේරගන්න අමාරුම තැන තමයි මේකනේ. ස්කූල් ළමයි සමහර අය ගේනවා හිරිය අතන වලට ආගි එන්දුන් තෝරන්න යන්න. මොයි මාස්මෝද ඇඳුම් ගන්නාවට අපේ පොඩ්ඩු දෙන්නත් නැවතුනේ මෙන්න මෙතන තමයි. මේ බලන්නකො කුඩ හරි ලස්සනයි මේ මෙතන තියෙන. රේන්කෝට් water bottle, lunch box. ඔය බලන්නකො ඉතින් තියෙන හැමදේම. මේ තියෙන්නේ බබාලට අඳින පිජාමා. තේරුවද නෝ? මේ බලන්නකො එක එක කලර්ස් වලින් එක එක සයිසස් වලින් ගොඩක් පිජාමා තියෙනවා. මේ තියෙන්නේ බබාලට හැලොවින් එකට අඳින්න පුළුවන් දේවල්.
කරන්න මම මෙහෙම ඔක තියන්න. බලන්නකො මෙතන සීත කාලට ගැලපෙන සපත්තු තියෙන. ඒ තියෙන්නේ අයිස් කැප්. වීඩියෝ එක බලලා ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. අදට අපි යනවා අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් දවසක හම්බෙමු.